හායි හායි ළමයි කොහොමද ඉතින්? ඕන ඉතින් අපි අද උගුරැස්ස කඩන්න තමයි මේ යන්න හදන්නේ. ඉතින් මහ ලොකු දුරක් නන් නෙමේ. මෙතන පාරෙන් උඩ තමයි කිරියම්මගේ ගෙදර තියෙන්නේ. ඉතින් අපි මෙතනින් උඩට ගිහිල්ලා ගෙඩි ටික කඩාගන්න තමයි මේ හදන්නේ. ඕන ඉතින් ඒ අතරේ හස්බන්ඩ්ගේ යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් ළමයි මේ ඉන්නේ හස්බන්ඩ්ගේ යාළුවෝ ටික. ඉතින් එයාට කන්න නැතත් මෙයාලට කන්න දීලා තමයි එයාගේ දවස ආරම්භ කරන්නේ. ඉතින් එක විසිල් එකට මේ සෙට් එකම දුවගෙන එනවා. ඉතින් බලන්නකෝ සත්තුන්ගේ තියෙන කරුණාව නේද? ඔන්න ඉතින් ළමයි කතාවෙන් කතාව අපි ගහ ළඟටම ආවා. ඉතින් බලන්නකෝ ගහේ ගෙඩි ගොඩ පිරලා තියෙනවා. ඉතින් ළමයි අපි කෙක්කක් නම් අරගෙන ගියේ නැහැ උඩට. ඒ වුණාට කෙක්කෙන් කඩනේවා බිමට වැටෙන්නේ. ඉතින් අපි දෙන්න කෙක්කක් නැහැ කියලා සැලුන්නේ නැහැ. අතුවල එල්ලීගෙන අපි දෙන්න ඔන්න ගෙඩි කඩාගත්තා. ඔය අදින්නකෝ. මේකද? කොහොම හරි ඉතින් අපි තුන්දෙනා ඔන්න ගෙඩි ටිකක් කඩාගත්තා. පේනවද ළමයි මේකේ සයිස් එක? මේක මාරම රසයි ළමයි. ඉතින් මම ඔන්න දැන් ගෙඩියක් කාලා බලන්න යන්නේ. වහන්නකෝ සද්දේ ළමයි. ඒ ගෙඩිය කනකොට ළමයි කතා කරගන්නත් බෑ. ඒ තරම් ඒක රසයි. ඉතින් මම කතා නොකර මේකේ රස විඳිනවා. මල්ලක් කඩාගත්තා. සාපු දෙකක් පුරවගත්තා. දැන් අපි ගෙදර යමු. ඔන්න ළමයි මල්ලක්ම කඩාගත්තා. මම දැන් මේකෙන් ටිකක් අච්චාරු හදලා ඊටු ටික අපේ නංගිට ගිහින් දෙනවා. ඉතින් එයා ප්‍රෙග්නන්ට්. එයාට මං ගිහින් දෙන්න කියලා හිතා ටිකක්. එයාලා හරි ආසයි කන්න. ඉතින් අපි මේකෙන් අච්චාරු හදමු. ඉතින් ළමයි මේ තියෙන්නේ අපි කඩාගත්ත උගුරැස්ස වලින් ටිකක්. මේ ටික ඉතින් ළමයි මං ගෙදර යන්න තමයි අයින් කරුවේ. ඉතින් තව ටිකක් අපි අච්චාරු හදන්න ගත්තා. ඉතින් ළමයි මං හිතනවා අද වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඔයාලටත් මේක දැක්කහම කටට කෙලුණක් නැති නේද? ඔයාලා ඉතින් මන් ළඟ නැහැනේ. ළඟ හිටියානම් මං දෙනවා ගෙඩියක් කන්න. එහෙනම් ඉතින් ළමයි මේ වගේ ලස්සන වීඩියෝකින් ආයෙත් හම්බෙන්න එනකන් අදට ගිහිල්ලා එන්නම්. එන හැමෝම පරිස්සමින් ඉන්න. බයි.